ඔන්න ඉතින් මෙච්චර දවසක් චන්ඩි ටෝක් දාගෙන හිටපු කටින් බය කරන්න හදපු රටේ කිසිම වැරද්දක් නොකරපු සුදන සෙට් එකක් තමයි පොහොට්ටුවේ ඉන්නේ. හරිද? ඉතින් ඔන්න නාමල් ඇතුළු සෙට් එකම දැන් මෙච්චර දවසක් පම්පෝරියක් ගැහුවා. ඒ වගේම හින්න ලොකු කමින් තමයි හිටියේ. මේවා අයිස් හදන මතක ඇතුළට මිද්දෙනේදී හම්බුණා. ෆැක්ටරි එකක් ඒ වගේම වල දාලා තිබ්බා, ගෙවල් වල දාලා තිබ්බ ගල් එහෙම වලට මතක ඇති හම්බුණා මිද්දෙනී වල දාලා තිබෙව්වා. ඉතින් මේවා දැන් පරීක්ෂණ මට්ටමට අරන් ඇවිල්ලා ඔයාලට මතක ඇති පහුගිය දවසක පරීක්ෂණය කරන්න පටන් ගත්තා. හරිද? ඉතින් දැන් ඔන්න පරීක්ෂණයෙන් ඔප්පු වෙලා තියෙනවා මේවා ඇත්තටම අයිස් මත්ද්‍රව්‍ය හදන්න ගෙනාපු පාෂාණ වර්ගයක් කියලා. හරිද? ඔන්න අවසාන නිගමනයට ඇවිල්ලා තිනවා. ඒ කියන්නේ පරීක්ෂණ කරලා මේ වගේ ඔප්පු වෙලා තියෙනවා. ඔන්න දැන් කට උත්තර නැති වෙලා ඉන්නේ සෙට් එකට මේ ඔප්පු වෙච්ච දේත් එක්ක. හරිද? ඉතින් අර මනම්පේරි කියන පුද්ගලයාව පක්ෂෙනුත් අයින් කරාට මේ දේවල් වලින් බේරෙන්න බෑ. මොකද දැන් කෙලින්ම මාලිමාව පිට තමයි දාන්නේ කන්ටේනර් පැන්නුවා කියලා. හරිද? හැබැයි ඉතින් මාලිමාවෙන් ගෙනලා පොහොට්ටුවේ മന്ത്രി කෙනෙක්ගේ හංගක් නෑනේ. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. දැන් ඉතින් සෙට් එකටම වැඩ වර්ධින්න තමයි යන්නේ. අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා. සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මං ඉස්සරහට අරන් එන්නම් ඔයාලට මොකද වෙන්නේ යන්නේ කියලා. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න.